අයිබෝවන් ජපාන් බබා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ජපානය ගැන විස්තර දැනගන්න කැමති ඔයාලා වෙනුවෙන් අද ගෙන ආපු වීඩියෝ එක ජපානයේ අපලද ලස්සන අත්දැකීමක් සහ අවස්ථාවක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතලා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ජපානයේ ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් කරගෙන යන කෙනෙකු හැටියට අපට ජපාන් පාරිභෝගික බවතුන්ගෙන් ලද මහඟු අවස්ථාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතිලා. ඉතින් ලංකාවේ කස්ටමර්ස්ලා උත්සව අවස්ථා දානමය කටයුතු වලට අපේ ආහාර ගන්න එක සුලභ දෙයක් වුණාට ජපාන් ජාතිකයන් ඔවුන්ගේ පාටියකට අපේ ලංකාවේ කෑම රස විඳින්න ඕඩර් කරපු එක ටිකක් විතර විරල අවස්ථාවක්. ඔවුන් මේ වැළඳගන්නේ අපේ රටේ අපේ ලංකාවේ අපූරු ආහාර සංස්කෘතිය. ඉතින් අපේ හිතවත්ම ජපාන් පාරිභෝගික මහත්මීන් විසින් අපට විශ්වාස කරලා ලබා දුන් මේ ඕඩර් එකට ඔවුන්ට අපි හැකි උපරිම සාධාරණයක් කළා. ඒ වූ විශ්වාසයට අප ගෞරවයෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. 当店のご利用いただきご注文いただき誠にありがとうございます。スリランカの美味しい料理を楽しみいただいた皆様誠にありがとうございました。අපට හැකි උපරිමයෙන් ඔවුන්ට ප්‍රණීත පිරිසිදු ශ්‍රී ලාංකීය රසවත් ආහාර වේලක් ලබා දුන්නා. ජපානයේ භූගෝලීය වශයෙන් කලාප 8කට බෙදලා තියෙනවා. එයින් මේ අප ඉන්න කලාපය අයත් වෙන්නේ කන්තෝ කියන ඒරියා එකට. ඉතින් මේ කන්තෝ ඒරියා එකේ සංක්‍රමණිකයන් සමග ඒ කියන්නේ අප වැනි විදේශ රටවල සිට ජපානයට පැමිණි වෙනත් ජාතිකයන්ගේ සහයෝගීතාවය ගොඩනැංවීමේ සංවිධානයේ 2025 උත්සවය තමයි මේ පැවැත්වුණේ. මේ සඳහා කන්තෝ ඒරියා එකට අයත් ටෝකියෝ ඇතුළු පළාත් 7කින් ප්‍රාදේශීය නායකයන් ඇතුළුව ජපානයේ ප්‍රධාන පෙළේ රජයේ නිලධාරීන් සහභාගී වුණ මෙම උත්සවයේ ආහාර පාන ලබා දීම ලංකාවේ අපේ රෙස්ටෝරන්ට් එක තෝරාගත් එක නිහතමානී සතුටක් ලාංකිකයෙකු විදිහට තියෙනවා. මොකද මෙතන පැමිණ සිටින බොහෝ දෙනෙකු ප්‍රාදේශීය දේශපාලනික නායකයන් රජයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල ජපාන් ජාතික පිරිසක් සහභාගී වුණ උත්සවයක් කියලා කියන්න පුළුවන්. එයාලා අපේ ලංකාවේ කෑම මෙහෙම ආසාවෙන් කනකොට හිතට දැනෙන සතුට ඇත්තට කඳුලක්ගෙන එනවා. මේක ලේසියෙන් ලංකාවේ රෙස්ටෝරන්ට් එකකට ජපානයේදී ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මේ මගේ ආදරණීය සැමියාගේ වචනයෙන් කියන්න බැරි තරම් වුණ කැපකිරීම මහන්සිය දුක මේ හැම දෙයකම ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි රෙස්ටෝරන්ට් එක ආරම්භයේ ඉඳලා අද වෙනකම්ම අපිත් එක්ක ඉන්න ආදරණීය හිතවත් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් ගොඩාක් ස්තුතියි. මගේ මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම තමයි මාව අහගෙන හිටියට නැරඹුවට ඔයාලා හැම දිනාටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න.